Enjoy every moment of life, the laughter, the tears and the light. Hi, welcome to Florencia Living. උදේම නැගිට ගමන් කරේ පියුරිට් එකට වතුර ටික පුරවපෙක. මොකද මේ දවස්වල සෑහෙන රස්නේ වතුර ගොඩක් බොන්න ඕන වෙනවා. මේ vlog එකේ තියෙන්නේ පහුගිය සතිවල අපේ weekends වල අපි මොනවද කරේ කියලා. ඇත්තට මේ weekends මාරම busy. හැම weekend එකකම අපි දෙන්න උදළු මන්න ඔය දේවල් ඔක්කොම බඩු පැක් කරගෙන අපේ land එකට ගියා. land එක clean කරන්න. මොකද ඒක මුලින් ඉඳලා අගට හොඳට තනකොළ ඔක්කොම කපලා හැමදේම ලස්සනට clean කරගන්න අපි හිතුවා. අපි land එකේ පොඩි වැඩක් කරන්න පටන් ගන්න හිතුවා. මේ තියෙන අපි ගත්ත land එක දැන් ඔයාලා කලින් vlog එක බලුවා නම් දන්නවනේ මේක. land එක චුට්ටක් විතර ලොකු නිසා මේක එක්කෙනෙකුට තනියෙන් කරන්න බෑ. ඉතින් අපි වැඩට එක්කෙනෙක්ව ගත්තා. ඊට අමතරව අපිත් land එකේ වැඩ කරා. මේ පේනවනේ වැඩ පටන් ගත්ත විතරයි එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා observations වලට. අපි මුලින්ම මේ land එක ගාව එතන area එකේ පාර හොඳට clean කරගන්න ඕනේ කියලා හිතුවා. එතන තනකොළ කපලා වැඩේ පටන් ගන්න හිතුවා. මොකද මේ ඔක්කොම තනකොළ ඊළඟට ඔය ගස් ඒවා ඔක්කොම පාරට තමයි ඇවිල්ලා තියෙන්නේ. පාර හොඳට ක්ලියර් කරන් ඉන්න ඕනනේ. ඉතින් මේ මෙතන තියෙන්නේ පොදු ලිඳක්. මේක මිනිස්සු නානවත් එක්ක අඩි 8ක් විතර ගැඹුර වතුර හොඳට තියෙනවා. නිතරම අරගෙන වතුර මේ දියවල්පත් ගොඩක් ඇති මං හිතන්නේ එතන. හැබැයි මිනිස්සු එතන නාන්න යූස් කරාට එතන ක්ලීන් කරගෙන නැවතන ඉස්සරහ තියෙන තනකොළ ටික අපි මුලින්ම මේ ටික කපලා පොඩ්ඩක් ක්ලීන් කරලා එතන අඩු ගන්න ඇවිල්ලා චුට්ටක් ඉන්නවත් පුළුවන් විදිහට. ඇත්තටම අපි දැනට හිතන අපරාධිත නිකන් විනාශ වෙලා යන්නේ කියලා. ඒ නිසා අපි දැන් අපිට පුළුවන් ප්‍රමාණයට එතන ක්ලීන් කරා. මේ පේනවාද ඔයාලට ලයිට් වයර්ස් වල දෙන්න දෙපැත්තේ ඉඳගෙන බලනවා මොනවද කන්න තියෙන්නේ කියලා. අද මේ දැනට හොඳ ඩයට් එකක් සෙට් වෙනවා. මොකද එක ජාතිය කට්ටිය අද මේ දැනට කන්න ගන්න පුළුවන්. මේ අද උදේ වෙලාව දැන් 8:00 විතර ඒත් බලන්නකො මාරම රස්නේ අත සෑහෙන අවුවක් තියෙනවා. කසුන් පව්වනේ සෑහෙන මහන්සි වෙනවා. අංකල්නුත් පව්වේ අත ඉතින් ගොඩක් අවුවේ ඉන්නේ වයසයිත් එක්කනේ. ඉතින් එන තනකොළ කපන එක ලේසි නෑ. මොකද වැල් ගාලවල් තියෙනවා හොඳටම. අර පේනවනේ මැෂින් එකේ වැල් පැටලෙනවා නිතරම. කපනවට වඩා වැල්ලාස් කරන එක තමයි කරන්න උනේ. අර ගොඩාක් කාලෙකින් මේ පාර සුද්ධ කරලා නෑ. ඒක නිසා ගොඩක් කැලේ වගේ වෙලා අපි ඉතින් ඔක්කොම මුලින් ඉඳලා අගටම කොනක ඉඳන් ක්ලීන් කරගෙන යනවා. මෙයා බලන්නකො මෙයා මේ කැම් එකට චුට්ටක්වත් බය නැහැ. මම ළඟටම ගිහිල්ලා මේ වීඩියෝ කරනවා. ඒ වුණාට මේ හොඳට පෝස් කරලා ඉන්නවා වීඩියෝස් වලට. මං අන්තිමට බය හිතලා නැතුව මට කොටයි කියලා. අපි මේ ගත්ත land එක තියෙන්නේ ගමක ගොඩක් ඇතුළට වෙන්න. මොකද අපි දෙන personally ආස නැහැ පාර අයිනේ ඉන්න ගොඩක් වාහන සද්ද බද්ද ඇහෙන තැනක ඉන්න. ඉතින් මෙන්න මේ වගේ cinnamon lands ඒ කියන්නේ cultivate කරපු lands තමයි ටිකක් ලකපාත තියෙන්නේ. මේ බහනක මෙන්න මේ ගොඩපරගහ මම මේ ගොඩපරගහක් දැක්කේ අවුරුදු ගානකට පස්සේ. කසුන් ඔක්කොම තනකොළ කපලා ඉවර කරාට පස්සේ මම ඉදලක් අරන් ඇවිල්ලා ඒ තනකොළ ඔක්කොම එකතු කරා. මොකද තනකොළ කපලා ඉවරලා ඒ ටික පාරේ දාලා තියන්න බෑනේ. ආපහු ඒ ටික ඉතින් ඊට පස්සේ පාර ආයි ජරා වෙනවනේ. මේ ඒක නිසා ඔක්කොම තනකොළ එකතු කරා. ඒ වෙලාවේ ලොකු හුලඟක් තිබුණා. මම තනකොළ එකතු කරද්දී සමහර ලාට තනකොළ උඩින් ගියා. ඉතින් අර අංකල්ට තනියෙන් මේක කරගන්න අමාරුයි වගේ හිතුන නිසා පාර කසුනුත් මේ වත්ත සුද්ධ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ land එකේ boundary wall එක යන එක
එක මෙෂර් කරන්න. ඒකට BOQ එකක් දෙන්න, ඒක මෙෂර්මන්ට්ස් ගන්න. කට්ටියක් ආව ලෑන්ඩ් එක බලන්න, කොන්ට්‍රැක්ටර්ස්ලා. මේ කට්ටිය අපි බලපු අයගෙන් මුලින්ම ලෑන්ඩ් එකට ඇවිල්ලා බලපු කට්ටිය. හැබැයි අපි තව ඔප්ෂන්ස් කීපයක්ම තියාගත්තා. මුලින්ම ආවා කියලා යාළුවත් එක්කම යන්න ඕනි කියලා දෙයක් නැහැ. අපි බජට් එකට ගැලපෙනවා නම් තමයි අපි සිලෙක්ට් කරගන්නේ. ඒක නිසා අපි මේ කට්ටියව අයින් කරා. මොකද මෙයාලා අපිට දුන්නේ හයි බජට් එකක්. ඒ තරම් බජට් එකකට යන්න උවමනාවක් නැහැ මේ ලෑන්ඩ් එකේ තියෙන තත්ත්වෙත් එක්ක. ඊට පස්සේ අපිට අපේ බජට් එකට ගැලපෙන හොඳ කොන්ට්‍රැක්ටර් කෙනෙක් හම්බුණා. ඉතින් අපි ඩිසයිඩ් කරා එයත් එක්ක යන්න. මෙතන මට හිතෙන දේ තමයි අපි කොන්ට්‍රැක්ට් දෙනවා නම් ඒකේ QSට හොඳ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙන්න ඕන. මොකද අපි කැමති විදිහ දෙයක් අපි කරන්න කැමති විදිහ කිව්වහම එයා ගාව ඔප්ෂන්ස් තියෙන්න ඕන. ඔයාලා මේ විදිහට කරද්දි කොස්ට් එක කොච්චරක් යනවද? ඒතර කොස්ට් ඉෆෙක්ටිව් විදිහට මේක කරගන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ කෙනෙක්ව තෝරගන්නවා නම් ඔයාලට ගොඩක් වැඩේ ලේසි. ඒ වගේම QS කියන දේම තමයි හරි කියලා පිළිගන්න යන්නත් එපා. අපි දැන් මේක ප්‍රොජෙක්ට් එකක් කියලා හිතුවත් අපි ප්‍රොජෙක්ට් එකකදී ඉන්ෆර්මේෂන් ගැදර් කරනවානේ. ඒ නිසා තව රිසෝසස් කීපයක් තියාගන්න, මෙයා මේ කියන දේ ඇත්තමද කියලා කන්ෆර්ම් කරගන්න. ඒ වගේම ඒ කන්ෆර්ම් කරගනිද්දී ප්‍රැක්ටිකල් නොලෙජ් තියෙන මිනිස්සු සහ තියරි නොලෙජ් එකක්, හොඳ තියරි නොලෙජ් එකක් තියෙන කෙනෙකුත් හොයාගන්න. මොකද එතකොට අන්තිමේදී ඔයා හැම දේ ගැනම දැනුවත්. ඇයි මේ විදියට මේ දේ කරන්න කියලා හේතුව ඔයා දන්නවා. මේ තියෙන්නේ අපි තවත් එක වීකෙන්ඩ් එකක්. අපි හැම වීකෙන්ඩ් එකේම ලෑන්ඩ් එකට ගියා කියලා මම කිව්වනේ. ඉතින් යන්න කලින් මම කරේ ටිකක් උදේම නැගිටලා මිදුල ඔක්කොම අත ගෑවෙදා වහින්න හොඳටම අහස කළු කරලා තිබුණේ. ඒත් කමක් නැහැ කියලා මම ඔක්කොම මිදුල අත ගාලා අස් කරා. නැත්තම් මට වෙන්නේ අපි දැන් ලෑන්ඩ් එකට ගිහලා එතන හොඳට ක්ලීන් කරලා එනවනේ. එතන ගොඩක් රස්නේ. එතකොට එනකොට ඕල්රෙඩි ඔලුව කැක්කමක් හැදිලා තමයි මම ගෙදර එන්නේ. එතකොට ගෙදර මිදුල අවුල් වෙලා කොළ වැටිලා ඊළඟට ගේ අතු ගාලත් නැහැ. නිකන් කැලෑවක් වගේ වෙන තියෙනවා නම් ගෙදර මට මගේ ඔළුවේ කැක්කුව තවත් දෙගුණ තෙගුණ වෙනවා. ඒක නිසා මම කරේ උදේම නැගිටලා මේ ටික අස් කරලම තමයි යන්න පිටත් උනේ. එතකොට මම දන්නවා ගෙදර ඇවිල්ලා මට හොඳට වොෂ් එකක් දාගෙන නිදාගන්න තමයි තියෙන්නේ කියලා. ඒක නිසා මගේ මෙන්ටල් ෆ්‍රීඩම් එක ගැන සෑහෙන්න හිතන නිසා මට ඔළුව අවුල් වෙලා වැඩ කරන්න හරි අමාරුයි. ලොකු ප්‍රෙෂර් එකක් දරා ගන්න එහෙමත් මං ඉච්චර කැමති නෑ ඔය වැඩවල් වලදී. මට ඕන හරි to do list එකක් හදලා ඒ වැඩ ටික එකින් එක ඉවරයක් කරලා ඔළුව නිදහස් කරගන්න. ඉතින් ඒක නිසා මට පුළුවන් විදිහට ගෙදර අතස් කරලා තමයි මේ වීකෙන්ඩ් එකේදී ලෑන්ඩ් එකට යන්න පිටත් උනේ. මේ තියන්නේ ඉතින් අපේ ගෙදර පුංචි මිදුල මෙහෙම තමයි හොඳට අතු ගෑවට පස්සේ පේන්නේ. මං ආසි නැහැ ගොඩාක් ලොකු මිදුලක් තියෙනවටත්. මොකද හරි කරදරයි ඔය අතු ගන්න අස් කරන්න ගියාම ඊට වඩා පුංචි කොටසක් මේන්ටේන් කරන එක ලේසි. ඉතින් අද ගියා මේ ලෑන්ඩ් එකේ තියෙනවා කලින් ගස් තිබිලා ඒවා කපලා ඒවේ මුල් හැමතැනම තියෙනවා. ඉතින් අන්නේ ගස් මුල් ගලවලා දාලා එන්න මේ පේනවා වගේ අපේ ලෑන්ඩ් එකේ ඉස්සරහා තියෙන පාරේ වතුර බහින කානෝ හිර වෙලා තියෙනවා. එක බ්ලොක් වෙලා තියෙන. එතන සිලින්ඩර් දාලා තියෙනවා. හැබැයි ඒ සිලින්ඩර් වල අර මේ ප්‍රමාණය ටිකක් කානෝ ටොඩක් පොඩි. ඒක නිසා වතුර එතන ඇවිල්ලා බ්ලොක් වෙනවා. ඉතින් අපි ඒ සිලින්ඩර් ඔක්කොම අයින් කළා. හොඳට දිගට කානෝ කපලා වතුර බහින්න ලේසි වෙන විදිහට හැදුවා. මේ පේනවාද ඔයාලට මේ සිලින්ඩර් එකේ රවුම පොඩි. මේ කානෝට ගැලපෙන්නේ මීට වඩා අර රවුම ලොකුවට තියෙන සිලින්ඩර් එකක්. මේක දැම්මහම වෙන්නේ කානුවේ තියෙන ඔක්කොම පස් හැමදේම ඇවිල්ලා ඒක ඇතුලේ බ්ලොක් වෙලා එතනින් එහාට වතුර බහින්නේ නැහැ. අපි ඒක නිසා ආයෙ සිලින්ඩර් දාන්න නැතුව කානුව ලොකුවට කපන්න තීරණය කළා. ඒ කියන්නේ පාර කානුවට සෙට් වෙනකම් අපි කානුව හොඳ ලොකුවට කපාගෙන ගියා. මොකද මේ සිලින්ඩර් ගවර්න්මන්ට් එකෙන් දාපුවා නෙවෙයි. මේ ලෑන්ඩ් එකේ කලින් ඕන දාපු නිසා අපි ඒව
ගලවලා අයින් කරා. මේ වෙද්දී ඒ කානේ වතුර ටික හොඳට බහැලා යනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි අපේ ලෑන්ඩ් එක ගාව තිබුණ එක ඉෂුව එකක් ෆික්ස් කරේ. ඊට පස්සේ අපිට තව ඉෂුව එකකට මුහුණ දෙන්න වුණා. මෙන්න මේ ගල් බැම්ම අපි අතින් ඩැමේජ් වුණා. මොකද මෙතන මායිමේම කොට්ටම්බ ගහක් ඉඳලා තිනවා. දැන් අපි මේ කොට්ටම්බ ගහේ මුල ගලවලා අයින් කරනවානේ. අයින් කරද්දී මේ ගල් බැම්ම කඩාගෙන තමයි මේ මුල එළියට ගන්න ඕනේ. හැබැයි මේක කරන්න ආව මනුස්සයට හොඳ නොලෙජ් එකක් තියෙනවා. එයා අපිට කලින්ම කිව්වා අපි මේ මුල ගලවලා අයින් කරනවා නම් මෙතන ගල් බැම්ම කැඩෙනවා කියලා. අපි ඒත් ඉතින් කමක් නැහැ කියලා මේ මුල ගලවලා අයින් කරා. මොකද අපිට පස්සේ මේ ගල් බැම්ම හදන්න පුළුවන් නිසා. ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ඔය පැටමායිම් වල ගසින් දාන්න එපා කියන්නේ. කාතකින් ඒක අනිත් පැත්තේ ගෙදර මිනිස්සුන්ට කරදරයි. නැත්තම් මෙන්න මේ වගේ ඉෂුස් වලට ඔයාලට මූණ දෙන්න වෙනවා. ඒක නිසා ඔයාත් හොඳට මතක තියාගන්න ලෑන්ඩ් එකක් ගත්ත ගමන් 4 කොනේ පැල හිටවගෙන යන්න එපා. මන්නම් කියන්නේ හොඳම දේ තමයි ගාඩ්නින් කරන වෙනම කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ෆීල්ඩ් එකේ හොඳ නොලෙජ් එකක් තියෙන මිනිස්සු. ඒ අයගෙන් ඇඩ්වයිස් අරගෙන දැන් ඔයාගේ හවුසින් ප්ලෑන් එකක් තියෙනවා නම් ඒ ප්ලෑන් එක අනුව මොන තැන් වලින්ද පැල හිටවන්න ඕනේ. ෆවුන්ඩේෂන් එකට මේ වයි මුල් වලින් ඉෆෙක්ට් එකක් නැද්ද? ওই දේවල් ගැන දැනුවත් වෙලාම පැල හිටවනවා නම් ඔයාගේ කාලය සල්ලි ඔය කිසි දෙයක් අපත යන්නේ නැහැ. නැත්තම් මුලින්ම 4 කොනේ පොල් පැල තැඹිලි පැල කෙසෙල් ඕවා මේවා හිටවගෙන ගිහිල්ලා ඔයාගේ සල්ලිත් අපරාධේ නිකරුණේ අර පැලේටත් කිසි වටිනාකමක් නෑ අන්තිමේදී. ඉතින් ඔන්න ඔය විදිහට අපි ලෑන්ඩ් එකේ වැඩ ටික ඉවර කරලා ඉවරලා ලන්ච් එක ගන්න ඒ කඩුවේ තියෙන පුංචි කැෆේ එකට ආවා. ඒකේ නම Ocean Drop. එයාලගේ වෙබ්සයිට් එකකුත් තියෙනවා. යන්න කලින් ඔයාලට ඒකේ ප්‍රයිසස් ගැන අයිඩියා එකක් අරගෙනම යන්න පුළුවන්. ඒ වගේම මෙනු එක ගැනත්. එතන කෑම ගොඩක් රසයි. මේ මැංගෝ ලැසි එක මේක ගොඩක් රසයි. ඒ වගේම මෙයාලගේ ග්‍රිල් ප්‍රෝන්ස් එක ගොඩක් රසයි. ඊළඟට මික්ස් රයිස් එකත් හරිම රසයි. මෙයාලගේ ෆ්‍රෙෂ් ජූස් වලින් පැෂන් ෆෘට් එක ඒකත් රසයි. හැබැයි මට ඒකේ සීනි චුට්ටක් වැඩි. මම ඉතින් සීනි අඩුවෙන් දාන්න කියලා හැමදාම ගියාම ඉල්ලගන්නේ. පේනවනේ මම මේ මගේ ස්කින් කලර් එක මෙන්න මේ පූසගේ පාටටම ඇවිල්ලා තියෙන මේ වෙද්දී. මොකද ලෑන්ඩ් එකේ ගොඩක් රසයිනේ. අවුවට පිච්චිලා හොඳටම කර වෙලා ඉන්නේ මේ දවස්. අපි අලුතෙන් ගත්ත ලෑන්ඩ් එකේ තව රස කතා ගොඩාක් තියෙනවා. ඒවත් බලන්න කැමති නම් මගේ ෆ්ලොරෙන්ෂියා ලිවිං channel එක subscribe කරලා bell icon එකත් click කරලම තියාගන්න. එහෙනම් මං ආයෙ එනකන් පරිස්සමින් සතුටින් ඉන්න.